කවියත් එක්කම ගන්න එක්කනේ. ada apa tulisannya kendiri dia bahan yang ඒ තුන්දෙනාටම එන්න බලේ රැස් වෙනවා. ආවෙන මොකද මම කොහොමද යන්නේ මම යනවා ඔයාට එයාලි කිව්වේ නෑ මම ඒක සැකසිටියට නෑ අර සයිඩ් එකට ගියා නම් හොඳයි. තේරෙනව නේද? අර ඔය අම්මා ෆොටෝ ගන්න පෙන්නන්න ඕන ෆොටෝ ටික මම දෙන්න නිදාස් මේකනේ මේක එකක් හරි කරලා මේකෙන් තමයි මහත් ඉස්සෙල්ලා නූල මේවා කරගන්නේ මේක නූල් හෑන්ස් එකක් නෙමෙයි එක නූලක් මේ තියෙන්නේ මේ රවුමේ අවද මේක දාලා තියෙන්නේ නූල ගැටහලේ තියෙන්නේ මේ ගන්න පුළුවන් නේ මේක මේ වලල් ඇතුළට මේක දානවා නූල් ටික දාලා මෙහෙම අපි තියාගෙන ඒක මේකට දාන්නේ කොහමද එතකොට? ඔකට දාන්නේ තමයි මේ අම්මට පෙන්නන්න හදන්නේ. ඊට පස්සේ අපි දැන් ඕකෙන් ආයි පුතන්නේ කොහමද මේ? උතනින් පස්සේ ආයි ඒකෙන් පස්සේ මහත්තයා මේ වගේ බොබින් එකකට දැන් මම උතර දීච්ච ඉවරයි මම ඒවා ඉවර කරවන්න කිව්වා. මේක වගේ ලොකු ඒකට පුරවනවා. මේ බොබින් එකට පුරවනවා. ඔව් වගේ ලොකුකට පුරවනවා. දැන් තිබිලා දැන් ඉවර කළා අපි. මොකද ඒවා කරදරයි අපිට. මේ උතන්නේ හරස් නූල. ඒ ටික ගන්න එපා. මේ උතන්නේ හරස් නූල. අරකයි මේකයි දෙකක් නේ. මේව ඉවර වෙච්චා. ආයේ බොබින් ඉවර වෙච්ච ඒවා. මේ බොබින් එක මේක පර්න් එක. දැන් මේ හරස් නූල උතන. ඉතින් දික් නූල ඉවර වුණා. පැටලිලා ඇති. මේ දික් නූල නේද? ඔව් මේ දික් මේ තියෙන දෙන්න මෙන්නකො මේ මයි පිටිපස්ස බලන්න. මේ තියෙන්නේ බොබින් ටික. මේක රාක්කේ කහුරුල මේ තියෙන්නේ. ඒකෙන් අරගෙන තමයි ඊට පස්සේ මේක ඇහිල්ලා මේක අපි නූල් අඟලක ප්‍රමාණයට ගන්නවා මේ නූල් පටියක් විදිහට. මේ දැන් අල්ලගෙන ඉන්නේ. මේ ඒක අර ඒ අර දුර එක ලං වෙලා යනවා. මේ දැන් මේක මහ රෝලක ඔතන්නවා. මේ රෝලේ යාර තුනක් මේ එක වටේ කැරකිලා එනකොට එක පටියක් ගහලා තියෙන ඇන ටිකක්. ඒ ඇන එක තමයි අර නූල් කොන් 72 ගැටේ පටලවන්නේ. පටලලා එක විඩ මොකද මේකට අවශ්‍යයි යාර 16ක්. චීවරේට. නමුත් මම 18ක් දාගන්න අපිට ගණන් හදාගන්න ලේසි වෙන්නේ. ලේසි වෙන්න සහ අපි කෙටි වීමකුත් වෙනවනේ. දැන් මේක දීලානේ තියෙන්නේ. ඒක මෙහෙම දානවා. මේ දාලා ටික. මේ රෝලේ දාලා. මේ රෝල කරගෙනවා. අර මේ ගැට ගහලා ඉවර කරේ. වට 6ම එක උඩ යන්න ඕනේ. ඒ ටික ගැට ගහලා ඉරලා ඊට පස්සේ ඈත් කරලා තුනී කරලා ගන්නවා ඒක නේ. නෑ. මෙතෙන්ට දැම්මා එහෙම දාන්න ඕනේ. තුනී කරනවා නෙමෙයි. මේ පියවරෙන් පියවර එතෙන්ට එහෙම යන්න ඕනේ. ඒ කියන්නේ ඒක සෙන්ටර් කරගෙන මැනගෙන මේ මේකට තමයි ගන්න හදන්නේ දැන් මේ රෝල. මේ රෝලෙට මේකට දාන්න. මොන්නම් මේක ගියා. වෙලාවුරුදු කොහොමද නැත්තම් මේක බලා ගන්න නැත්තම් දකින්න හම්බෙන්නේ නැහැ නේ අතර මේ ඔය හැරියට මේ පහේරි වෙන මොකක්ද මේ දිනවන්ත ඉවර වුණාට පස්සේ අපි අර බීම් එකට ගන්නට පහළ දොතලා තියෙනවා. ඒකට දැන් අරක මුලට එනවනේ. මහා මුල ගැටේ. ඒ ගැටේ මේ තියෙන හීනි පේන කාණුවක් තියෙන. ඒ කාණුවට මේක පඩියට ගැට ගාලා බස්සනවා. බස්සලා තද කරලා ගැට ගහ ගන්නවා. පොඩි අණු දෙක නූල් අණු වලින්. ගැට ගහගෙන මේකට නැවත අපි ඔතා ගන්න ඕනේ මෙහෙම.
ආපහු මේ ආපස්සට උතන ඒකට. මේක ආපහු විදියට උදන මොකද මේකට ෆීරින්ග දාලා කද කරලා උතන. දැන් මේ උතල ඉවරයි. ඔව්. එහෙම උතලද අවසානයේ. මේ තියෙන ඊට පස්සේ මේවෙන් අපි නූල් අදින්න ඕනේ. දැන් ඔයාලා පාගද්දි මේ උසුනානේ. ඔව්. මේ ඇස්සස් වගේ තියෙනවා පේනවද මේ? ඔව් ඔව්. ඒක අස්සෙන් එක නූල ගන්න ඊට එක පස්සේ නූල ගන්න. ගානේ ගන්න ඕනේ. හ්ම්. මේ තියෙන ඊට පස්සේ අපි මේක එල්ල ගන්නවා මේක යටි. මේ කළු පාට මේ තියෙන කම්බි දැලා. අල්ලලා බලන්න. කම්බි දැලා. ඔව් නේද. ඒකේ වරද්දන්න බෑ. මේකේ වැරද්දුවොත් පුංචි සමාවක් හරි තියෙනවා. ඔව්. මේකේ වැරදුනොත් සමාව නැහැ. ඩැමේජ් එක යනවා දිගට රෙද්දි. මේක පීරි එන්නේ හැමතේ දාගෙන ඒ ලණුවක ආධාරයෙන් මේ ලණු තුනක් තියෙන්නේ මේ තියෙන්නේ. ඔව්. ඒ විදිහට පොල්ලකට අර මේ පටි ටිකේ ගැට ටික දාගන්න. දාගෙන ඒක අර ගෙතන තාම අපි වියනවා. එතුණට පස්සේ අපි රෙද්ද කපනවා. දැන් මේ තාම මෙතෙන්ට ඇවිල්ලා. දැන් මේ රෙද්ද මේ අයිනේ තියෙනවා. ඔව්. ඔහොම හිතන්නකො මෙහෙම වියනකොට රෙද්ද මෙතන. ඔව්. එතන ඉන්නවා. ඊට පස්සේ කපලා අපි නැවත ආයෙත් පොතන. එතෙන්ට ගන්න විතරතල රෙද්ද. පොතන අවසානයේ දැන් ඉතින් රෙද්ද ඉවරනකම් ඔය විදියට ඔතන. දිගටම තන තියෙනවා. දැන් මේ වියලා බැරි වෙනකොට ආයෙත් බුරුල් කරලා මෙහෙට පස්සට ගන්න. ඇදලා ගන්න ඕනේ.